දෙදස් විසිපහ ලෝක රූරචන තරකාවලයට ලෝකේ පුරා සිටින බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. විශේෂම මෙවර තරගාවලයේ දක්ෂතාවටය ගැනයි මේ අවධානය ලැබෙන්නේ. මෙවර ලෝරූ රචන තරගාවලයේ ටැලන් රවුන්් එක යනු ගෝලිය සංස්කෘතික හා කලාත්මක ප්‍රතිභාවන් ඉදිරිපත් කිරීමට ඇති විශේෂ වේදිකාවක් ලෙස සැලකෙනවා. එහි ජයග්‍රහණ හිමි වී ඇත්තේ ඉන්දුනීසියාව නියෝජනය කළ මොනිකා කේසියා හටයි. ඇය මෙම වටේ සඳහා ඉදිරිපත් කළ පියානෝවාදනය විනිසුරුවන්ගේ සිත වසඟ කිරීමට සමත් වී තිබුණා. විනිසුරුවන්ගේ විශේෂාකර්ෂණය දිනාගත් මොනිකා දක්ෂතා වටේ මූලික ජය ලැබුවා. මේ දෙවන ස්ථානය දිනාගත්තේ මිස් කැමරූන් ඉසි ප්‍රින්සීස් වන අතර තෙවන ස්ථානය මිස් ඉටලි චියාරා එස්පෝසිටෝ විසින් දිනාගෙන තිබෙනවා. එසේම ශ්‍රී ලංකාව නියෝජනය කළ ආනුදි ගුණසේකර දක්ෂතාව වටේ අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලබා සිටීම විශේෂ අවධානයකට ලක් වී තිබෙනවා.